සුබම සුබ දවසක්. කොහොමද ඉතින් ඔයාලට? අදත් අපි පොඩි ගමනක් තමයි පිටත් වුණේ. අද රෙකෝඩින් එක කරද්දි නම් පොඩ්ඩක් ඉතින් සනීප නෑ. හොඳට මුල් එකක් වුණයි. වැස්සත් එක්ක වෙද්දී. ඉතින් පොඩි එක්කෙනත් එක්ක ස්විමින් ක්ලාස් එකට ගියා. ඒකෙන් පස්සේ අපි මාතර කයිට් ෆෙස්ටිවල් එක බලන්න ගියා. ඉතින් අද දවසේ ගෙනාව පොඩි බයික් එකක්. ක්ලාස් එකෙන් පස්සේ අපි පිටත් වුණේ කයිට් ෆෙස්ටිවල් එක බලන්න. ඉතින් එතන ලොකු පිරිසක් හිටියා. එතන එතකොටත් මේ වාහනයෙන් පිරීලා තිබුණේ. නවත්ත ගන්නවත් තැනක් තිබුණේ. අපි ඉතින් බෝගල ගිරා ගියාට මේ වෙලේ අහසට ටිකක් වෙහිකලුවක් තිබුණා. ඉතින් අපි ට්‍රැෆික් එකෙන් බලාගෙන ගියා. මුහුදක් අයිනේ සරුංගල යවනවා කියන්නේ අපි අර වෙලක් අයිනේ සරුංගල යවනවට වඩා වෙනස්. උලන් තත්ත්වය වෙනස්. ඉතින් විවිධ හැඩතලවල සරුංගල අපිට දැක ගන්න පුළුවන් වුණා. ඉතින් සමහර සරුංගල උඩ ගියා, සමහර සරුංගල නම් උඩ යවන්න බැරි වුණා. ඉතින් ඔන්නෝම බලාගෙන ගියා. අපි ඊට පස්සේ ගියා ඇතුළට. ඒක ටිකක් දිග සරුංගලයක්. ඒක ගොඩක් වෙලා තිබුණා. අපි ඒක දිහා බලාගෙන ගියා ඉතින්. එහෙම ඉතින් මුහුදක් අයිනේ ආසපු සරුංගල තියෙද්දිත් ඒකත් අන්න අමුතු ලස්සනක් නේද? අර මං කලින් කිව්ව විදිහට එක එක රටාවට එක එක හැඩතලත් එක්ක ලස්සන සරුංගල අපිට දැක බලා ගන්න අවස්ථාව ලැබුණා.
ඔය ඉතින් එතෙන්ට ගියාට පස්සේ අහස නම් ඉතින් වෙයි වලාකුළු වලින් බර වෙලා තමයි තිබුණේ. ඒ වුණාට ඉතින් 아무තු ලස්සනක් තිබ්බා. ඒකත් නයෙක් වගේ දිගට හදපු සරුංගලයක්. ඒකේ ප කියලා අකුරක් ගහලා තිබ්බා. මිනිස්සු ඉතින් මෙහෙම සතුටින් ඉන්න ඕනේ නේද නිදහසේ දැක්කම ආසයි. කවුරුත් එකමුතු. සිටස ටීවී එකෙන් තමයි මේ වැඩේ ඕගනයිස් කරලා තිබුණේ. ඉතින් වැඩේ ලස්සනට ඕගනයිස් කරලා තිබුණා. මුහුදු වෙරළත් එක්ක ඉතින් මේ දර්ශනය හරිම ලස්සනයි. ඔන්න ඔහම තමයි. ඉතින් සරුංගල් පෙස්ටේට් එක බලලා චර්ච් එක ළඟත් පොඩ්ඩක් වීඩියෝ ගත්තා. අද මෙතනින් මම වීඩියෝ එක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට සුබ දවසක්. ගොඩක් ස්තුතියි.